අද මම ඔයගලන්ට අරගෙන ආවේ රසම රස හදන්න ලේසිම චිකන් සම්බර් රෙසිපි එකක්. ඉතින් ඔයාලට මේක හැදුවට පස්සේ මාසයක් දෙකක් වුණත් කල් තියා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට මේක ස්වයං රැකියාවක් වශයෙන් කරන්නත් පුළුවන්. හොඳ ආදායමක් හොයා ගන්න පුළුවන්. ගොඩක් රසවත් නිසා ගොඩාක් දෙනෙක් මෙන්න මේ චිකන් සම්බර් එකට හරිම කැමති. ඉතින් අද මම කියලා දෙන හරිම ක්‍රමයට ගොඩක් රසට කොහොමද මේක හදාගන්නේ කියලා. එහෙනම් අපි වීඩියෝ එකට යමු. මුලින්ම ඔයා දැන් තෙල් එකක් ලිපේ තියාගන්න. තෙල් එක හොඳට රත් වුණාට පස්සේ ගින්දර සාමාන්‍ය ප්‍රමාණයට ගන්න. ඊට පස්සේ අපිට ඕන කරන ලොකු ලුණු ගෙඩි 3ක්. ලුණු කපා ගන්නදී පොඩියට කපා ගන්න. ලුණු ටික දාලා අපි හොඳට රන්වන් පාට වෙනකම් බෙදගමු. කර කර ගන්න එපා. මම හරි ප්‍රමාණය ඔයගලන්ට පෙන්නන්නම්. මෙන්න මේ වගේ ගානට ආවට පස්සේ ඔයාලට ලුණු ටික එළියට ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට බලන්න රම්පේ කරපිංච ටිකක් බෙද ගන්න. රම්පේ කරපිංච සුවඳිනකම් වගේ බෙද ගන්න. ගොඩාක් කළු වෙනකම් බදින්න යන්න එපා. ඊට පස්සේ අපිට ඕන කරන සුදු ලුණු පොතු පිටින් ගන්න. එතකොට තමයි ගොඩක් සුවඳ. ඒ ටිකත් අපි හොඳ රන්වන් පාට වෙනකම් බෙදගමු. ඊට පස්සේ අපිට ඕන කරනවා චිකන් ග්‍රෑම් 250. ඉතින් 250ට අවශ්‍ය කරන රෙසිපි එක තමයි අද මම ඔයගලන්ට දෙන්නේ. චිකන් ගනිද්දි කටු නැති කොටස් වලින් ගන්න. මේ චිකන් ටිකට මම මිරිස් කුඩුවේ ලුණු කුඩුවේ දාලා හොඳට සීසන් කරලා තමයි අරගෙන තියෙන්නේ. ඉතින් මේක ඔයා විනාඩි 5ක් 10ක් වගේ තියලා ගන්න. එතකොට හොඳට චිකන් එක ලුණු උරා ගන්නවා. දැන් අඩු ගින්දරේ අපි චිකන් ටික බෙදගමු. ඉතින් චිකන් බෙදගෙනදී ඔයගොල්ලෝ මතක තියාගන්න ගොඩාක් බෙදගන්නේ නැහැ. එහෙම වුණොත් හයිය ගතියට එනවා. ටිකක් රන්වන් පාට වුණාට පස්සේ අපි චිකන් ටික එළියට ගන්න ඕනේ. චිකන් ටික මෙන්න මේ වගේ ගානට බෙදුනට පස්සේ ඔයාලට එළියට ගන්න පුළුවන්. ඊළඟට අපිට ඕන කරනවා බ්ලෙන්ඩර් එකක්. බ්ලෙන්ඩර් එකට දාලා චිකන් ටිකක් පොඩ්ඩක් කුඩු කර ගන්න ඕනේ. ඉතින් ඔයාලට බ්ලෙන්ඩර් එකක් නැත්නම් ඔයාලට මේක වංගෙඩි උනත් කොටලා ගන්න පුළුවන්. ඉතින් කෑලි ගොඩාක්ම කුඩු කර ගන්න එපා. සාමාන්‍ය ප්‍රමාණයට කෑලි හිටින විදිහට තමයි අපි මේක බ්ලෙන්ඩ් කර ගන්න ඕනේ. මෙන්න මේ වගේ බ්ලෙන්ඩ් කරගත්තම හරි. දැන් ඔන්න එක පැත්තකින් තියන්න. ඊට පස්සේ චිකන් ටික බෙදගත්ත තෙල් එකෙන්ම තෙල් මෙස් හැඳි 4ක් වගේ දාගන්න භාජනයකට. තෙල් ටික රත් වුණාට පස්සේ ගින්දර හොඳටම අඩු කරන්න. රස්නේ වටිනා ලිප වහගත්තත් ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ කෑලි මිරිස් සොයා තේ හැඳි 4ක් වගේ එකතු කරන්න. සැර අවශ්‍ය නම් 5ක් වගේ එකතු කරගත්තත් ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මම එකතු කර ගන්නවා සීනි තේ හැඳි එකක්. ඊළඟට මම ගොරකා මේ වගේ ප්‍රමාණිකුත් එකතු කරනවා. අනිවාර්යයෙන්ම ගොරකා එකතු කරන්න ඕනේ මේකට. දැන් අපි පොඩ්ඩක් මෙන්න මේ වගේ කලවම් කරගමු. ඊළඟට මම එකතු කර ගන්නවා බෙදගත්ත චිකන් ටික. චිකන් ටික දාලා හොඳට කලවම් කරගන්න මෙන්න මේ විදියට. ඉතින් මේ වෙලාවේ හොඳට මතක තියාගන්න ගින්දර ගොඩාක් අඩුවෙන් තියාගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් අර බෙදගත්ත ලුණු, රම්පේ කරපිංච, සුදු ලුණේ දේවල් දාලා හොඳට කලවම් කරන්න. ඉතින් විශේෂයෙන්ම ඔයාලට කියන්න ඕනේ මෙතන කැමති නම් ඔයාලට පුළුවන් රටකජු ටිකක් එහෙම එකතු කරලා තවත් මේක රසවත් කරගන්න. දැන් මේ වගේ හොඳට කලවම් කරන්න. අන්තිමට ඔයාලා ලුණු බලලා මදින ලුණු එකතු කරන්න. ඒ වගේම තමයි සැර මදි නම් කැලි මිරිස් ටිකක් නැවතත් එකතු කරන්න පුළුවන් උඩින් ඕගොල්ලන්ට. මේ වගේ කලවම් කරගත්තට පස්සේ අපේ චිකන් සම්බල් එක හරි. ඉතින් මේක ඔයාලට මාසයක් දෙකක් වුණත් කල් තියා ගන්න පුළුවන්. ස්වයං රැකියාවක් වශයෙන් කරන්න ඔයාලට හොඳම අයිඩියා එකක් තමයි මේක. මේකට හොඳ ඉල්ලුමක් තියෙනවා. ගොඩාක් දෙනෙක් කැමතියි. මොකද මේක හරිම රස නිසා ගොඩක් වෙලාවට පිටරට යවන්නත් පුළුවන් මේක හදලා. ඉතින් අනිවාර්යෙන්ම මේක හදලා බලන්න. ගොඩක් ලේසි රෙසිපි එකක්. හැදුවට පස්සේ ඔන්න කොහොමද කියන අමතක කරන්න එපා. කමෙන්ට් එකක් දෙන්න. මගේ වීඩියෝ එක නරඹුවට බොහොම ස්තුතියි.